කරවල කිරට තෙලට මිරිසට ඔයා කාලා තිබුණාට මැල්ලුමක් හදලා කාලා තියෙනවද? කාලා නැත්නම් ඔයා අනිවාර්යෙන්ම හදා ගන්න ඕන රෙසිපි එකක් තමයි මේ. කාලා තියෙන අය නම් දන්නවා කොයිතරම් රසයිද කියලා. විශේෂයෙන්ම මඩු කරවල එහෙම නැත්නම් කීලම් කරවල වගේ සුදු පාටට හුරු කරවල වලින් තමයි මේ මැල්ලුම හදාගත්තාම හොඳටම රස තියෙන්නේ. සුදු කෙකුළුපත් එක්ක මේ කරවල මැල්ලුම විතරක් තිබ්බත් ඇති. ඉතින් එහෙමනම් අපි බලමු මේ රසම රස කරවල මැල්ලුම හදාගන්නේ කොහොමද, මොනවද අපිට ඕනේ කරන්නේ කියලා. මඩු කරවල වලින් තමයි මම අද මේ මැල්ලුම හදාගන්න හදන්නේ. මුලින්ම කරවල ටික කපලා හොඳට සෝදලා ගන්න. ඊළඟට මම දාන්නේ අමු මිරිස්. අමු මිරිස් නම් ටිකක් වැඩිපුර දැම්මම රසයි. ඔයාට ගොඩක් සැරට කන්න බැයි නම් එච්චරම දාගන්න එපා. ඊට පස්සේ කරපිංචා කොළ කීපයක් එකතු කරගන්නවා. දැන් අපි මේ ටික ලිපෙන් තියා ගන්න ඕනේ තැම්බෙන්න. මේ ටික තැම්බෙනකන් අපි පොල් මැල්ලුම හදාගමු. ගාගත්ත පොල් වලට කහ කුඩු, ගම්මිරිස් ඇට ටිකක්, සුදු ලුණු බික් දෙකක් විතර, එකක් දළු කරපිංචා ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට ගලක දාලා අඹර ගන්න. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකේ පොඩි කප් එකේ හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මෙන්න මේ විදිහට. ඔන්න අපි වතුර දාලා ලිපේ තියාගත්ත කරවල ටික හොඳට තැම්බිලායි තියෙන්නේ. ඊළඟට අපි අඹරගත්ත පොල් මැල්ලුම මේකට දාගන්න ඕනේ. දාලා හොඳට මිශ්‍ර කරන්න. සමහර පැතිවල අය නම් මේකට ගොරක එහෙම නැත්නම් සිඹලා වගේ දේවලුත් එකතු කරනවා. මම නම් එහෙම එකතු කරගන්නේ නැහැ. මම එහෙම එකතු කරන්නේ හාල් මැස්ස මැල්ලුම හදද්දි විතරයි. ඉතින් ඔයා කැමති නම් ගොරක ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මම ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. කරවල වලත් ලුණු තියෙන නිසා වැඩිපුර ලුණු එකතු කරන්න එපා. රස බලලා රසයේ හැටියට ලුණු එකතු කරගන්න. ඔන්න මම මේ මැල්ලුම රසම රස කරගන්න පුංචි ටිප් එකක් කියලා දෙන්නයි හදන්නේ. මේ පොල් මැල්ලුමට උකු කිරි චුට්ටක් එකතු කරගන්න. ගොඩාක් නෙමෙයි, සාමාන්‍යයෙන් මේ සැහැන්දක් දෙකක් වගේ. මේ වෙලාවට හරිම සුවඳයි. අපි විනාඩි 2-3ක් විතර වහලා උයාගමු. මේ මැල්ලුම ගොඩාක් වෙලා ලිපේ තියාගන්න එපා. පොල් ටික තැම්බුන ගමන්ම විනාඩි 4-5ක් වගේ ඇතුළත ලිප ඕෆ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස පොල් මැල්ලුම. ඉතින් මේ මැල්ලුමත් එක්ක සුදු කෙකුළුපත් ඒ වගේම ඉන්දියාප්ප එහෙම හරිම රසයි. ඉතින් මෙච්චර දවසක් ඔයා කරවල මැල්ලුම් හදලා තිබුණ නැත්තම් මේ රෙසිපි එකේ හැටියට රසම රස මැල්ලුමක් හදලා රස බලන්න. එහෙමනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.